අවුරුදු 9කට පස්සේ දසුන් මල්ලිගේ අභිරහස් මරණය සම්බන්ධ සාක්ෂි රිකවරි වෙනවත් එක්කම ශලනිට මෙදාපාර නම් ලේසි වෙන්නේ නැහැ. ඒ සේරම ඉදිරිපත් කරන්න අපි සූදානම්. අම්මා දසුන් මල්ලිගේ සොහොනේ අත ගහලා දිවුරුප හැටි හිතා ගන්න බැහැ. වසර 9කට පෙර ශලනිගේ පෙම් හොටපටයක් නිසා අභිරහස් ලෙස මිය ගිය දසුන්ගේ නෑදෑ හිතවතියක් මෙලෙස ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කොට තිබුණා. උපුටා ගැනීමක්. අවුරුදු 9කට පස්සේ දසුන් මල්ලි වෙනුවෙන් මං අද මේක හෙළි කරන්නේ මල්ලිට සාධාරණයක් කරන්න නිහඬව සටන් කරපු පවුලි කෙනෙක් විදිහට. මේ වගේ දෙයක් මෑතකදී ලංකාවේ වගේම ඉන්දියාවේ සුශාන්ත් නළුවටත් සිද්ධ වුණා. දසුන් මල්ලි මිය ගිහින් අවුරුදු 9ක් ගත වෙලා ගිය අපේ මල්ලිගේ මරණයට සාධාරණයක් ඉෂ්ට කරනකම් ශලනිට අපි ලේසියෙන් ගැලවෙන්න දෙන්නේ නැහැ. අන්තිම කාලේ මගේ මල්ලිව මැරෙන තැනට පත් කරන්න ශලනි එයාගේ උද්දච්චකම පාවිච්චි කළා. මගේ මල්ලිට පෙන්නපු හීන ලෝක ගැන වගේම හිතක් පපුවක් නැති විදිහට මල්ලිව මානසිකව වට්ටලා ශලනි එවලා තිබුණ මැසේජ් සේරම වගේ අපිට දසුන්ගේ ෆෝන් එකෙන් මෑතකදී රිකවරි කරගන්න පුළුවන් වුණා. ඒව කියවලා මේ තරම් පහත් ගැහණු මේ සමාජයේ ඉන්නවද කියලා අපිට හිතා ගන්න බැරි වුණා. කොටින්ම කිව්වා මල්ලි අභිරහස් ලෙස මේ කිය වෙලාව අන්න අරෝ මැරුණා කියලා තමයි ওই ශලනි කියන ගෑනු කෙනා දැනුම් දීලා තියෙන්නේ. කොච්චර පහත් ගැහණියක්. ඉතින් එයාට නීතියෙන් හැංගි පේරෙන්න පුළුවන් වුණා. හෘද සාක්ෂියට එකගව කවදාවත් පේරෙන්න බෑ. අම්මා තවමත් මල්ලි ගැන හිත ලත වෙනවා. මේ ගෙදර තාමත් සොහොන් පිට්ටනියක් වගේ. මල්ලිගේ සොහොනට අත තියලා අපි දිවුරුවා ඔයාට සාධාරණයක් කරනවා කියලා. මල්ලි මැරෙන්න කලින් ලියලා තිබුණ ලියුමත් තාමත් අපිට අභිරහස්. අම්මා නම් කේස් එක එතනින් ඉවර කරන්න කිව්වට අපිට අපේ මල්ලිට සාධාරණයක් ඉෂ්ට වෙනකන් අපි මේක හිතින් අතාරින්නේ නැහැ. මේක තාමත් ඉන්දියාවේ නළු සුශාන්ත් වගේම අභිරහස් මරණයක්. උපුටා ගැනීම අවසන්.